රීකරෙක්ෂන් දැම්මොත් ඔයාගේ රිසල්ට් එක අඩු වෙනවද? 2024 A level රිසල්ට් වලට රීකරෙක්ෂන් දාන්න එන්නේ කවද්ද? රීකරෙක්ෂන් දාන්නේ කොහොමද? මෙන්න මේ දේ තමයි ඔයගොල්ලෝ ගොඩක්ම මගෙන් අහපු ප්‍රශ්න. ඉතින් මේ ගැන හරියටම දැනගන්න වීඩියෝ එක අවසාන වෙනතෙක් බලන්න. ඒ වගේම ඔයාගේ රිසල්ට් එක වැඩි වෙන්න ඕන කියලා හිතනවා නම් channel එක subscribe කරගෙනත් යන්න. ඉතින් උසස් පෙළ රිසල්ට් ආවට පස්සේ කීප දෙනෙක් මාත් එක්ක කතා කරා. ඒ කතා කරපු ගොඩක් අය කිව්වේ ඒගොල්ලොන්ගේ රිසල්ට් එක වැඩි වෙන්න ඕනේ. මීට වැඩිය රිසල්ට් එකක් බලාපොරොත්තු වුණා. මීට වැඩිය හොඳට ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලීවා කියන එක. ඉතින් ඔයගොල්ලෝ හිතනවා නම් ඔයාලගේ රිසල්ට් එක මීට වැඩිය වැඩි වෙන්න ඕනේ. මීට වැඩිය හොඳට ඔයාලා ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලීවා කියලා හිතනවා නම් අනිවාර්යෙන්ම ඔයා රීකරෙක්ෂන් දාන්න. රීකරෙක්ෂන් එහෙම නැත්නම් නැවත සමීක්ෂණය සඳහා ඔයගොල්ලොන්ට ඉල්ලුම් කරන්න ඕනේ. කොහොමද? කවදා ඉඳන්ද ඉල්ලුම් කරන්න තියෙන්නේ? ඉතින් විභාග දෙපාර්තමේන්තුව විසින් දැනුම් දීලා තියෙනවා 2025 මැයි 2 වෙනිදා සිට මැයි 16 වෙනිදා දක්වා ඔයගොල්ලොන්ට මේ නැවත සමීක්ෂණය සඳහා ඉල්ලුම් කරන්න පුළුවන්. මේකදී ඔයාලට ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ඔයා විසින්ම පෞද්ගලිකව අන්තර්ජාලය හරහා තමයි ඉල්ලුම් කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් මේ සඳහා ඔයාලට onlineexams.gov.lk/EIC කියන වෙබ්සයිට් එක හරහා ඔයාලට මේ සඳහා ඉල්ලුම් කරන්න පුළුවන්. හැබැයි මේ මාස 2 වෙනිදා සිට තමයි මේ සඳහා ඔයාලට ඉල්ලුම් කරන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් මෙහෙම ඉල්ලුම් කරද්දී ඔයාලට එක් විෂයන් වලට යම්කිසි මුදල් ප්‍රමාණයක් ගෙවන්න සිද්ධ වෙනවා. ඒක ඔයාලට කන්තෝරුව හරහා ගෙවන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ බැංකු කාඩ් එක හරහා ගෙවීම් සිද්ධ කරන්න පුළුවන්. ඉතින් මේකේ ලේසි ක්‍රමය තමයි බැංකු කාඩ් එක හරහා ගෙවීම් සිද්ධ කරන එක. ඉතින් මේ සඳහා මුලින්ම ඔයා මේ වෙබ්සයිට් එකට ගිහලා මුලින්ම account එකක් හදා ගන්න ඕනේ. ඔයාගේ විස්තර දාලා ඊට පස්සේ ඔයාගේ නම්බරය දාන්න ඕනේ. ඉතින් මේ වගේ වැඩ ටිකක් තියෙනවා. ඉතින් රීකරෙක්ෂන් දාන්න ආපුවම ඒ වැඩ ටික මම පිළිවෙලට කියලා දෙන්නම්. ඒ වගේම ඔයාලට පොදු පරීක්ෂණය සහ ඔයා ලියපු සියලුම විෂයන් මේ සඳහා ඉල්ලුම් කරන්න පුළුවන්. එක් විෂයක් වුණත් ඔයාලට මේ සඳහා නැවත සමීක්ෂණය සඳහා ඉල්ලුම් කරන්න පුළුවන්. ඊළඟට ගොඩක් අය ආපු ප්‍රශ්නේ තමයි නැවත සමීක්ෂණය සඳහා ඉල්ලුම් කරොත් තියෙන රිසල්ට් එකක් නැති වේද කියන එක. ඉතින් මේක ඒ අයට විතරක් නෙවෙයි ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. ඉතින් මේ විදිහට ඔයා නැවත සමීක්ෂණයට ඉල්ලුම් කරාට පස්සේ ඔයාගේ තියෙන රිසල්ට් එක කිසිසේත්ම අඩුවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ නැවත සමීක්ෂණය හරහා සිද්ධ කරනු ලබන්නේ ඔයාගේ රිසල්ට් එකේ වෙනසක්. ඒ කියන්නේ වැඩිවීමක්, රිසල්ට් එකේ වැඩිවීමක් සිද්ධ වෙනවා නම් ඒ දේවල් කරන එක විතරයි. ඒ වගේම ඔයා ඉල්ලුම් කරායින් පස්සේ ඔයාගේ පේපර් නැවත බලද්දී ඒක නිශ්චිත ක්‍රියාවලියක් යටතේ මුලින් ඉඳන් නැවත ඔයාගේ ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කරලා බලලා තමයි ඔයාට ලකුණු ලබා දෙන්නේ. එහෙම නැතුව ඔයාගේ දෙන ලකුණු නැවත එකතු කිරීමක් නෙවෙයි මෙතනදී සිද්ධ වෙන්නේ. සම්පූර්ණයෙන්ම ඔයාගේ ප්‍රශ්න පත්‍ර නැවත පරීක්ෂා කිරීමක් සිද්ධ කරනවා. ඒක නිසා ඔයා හිතනවා නම් ඔයා ප්‍රශ්න පත්‍රයට හොඳට උත්තර ලිව්වා මීට වැඩිය රිසල්ට් එකක් ඔයාට තියෙන්න ඕනේ කියලා ඔයාට පුළුවන් රීකරෙක්ෂන් ඉල්ලුම් කරන්න. ඒ වගේම ළමයි නැවත සමීක්ෂණය සඳහා ඉල්ලුම් කරාට පස්සේ නැවත සමීක්ෂණය ඉවරනාට පස්සේ ගොඩක් වෙලාවට සමහර අයගේ ඉසඩ් අගය සහ රෑන්ක් එක එහෙම වෙනස් වෙන්න ඉඩ තියෙනවා. මොකද මට එහෙම වුණා. මම 2017 ලෙවල් කරාට පස්සේ මාසයක් දෙකක් යද්දි මගේ රෑන්ක් එක දෙකක් පල්ලෙහාට බහලා තිබ්බා. තියෙන රෑන්ක් එකෙන් දෙකක් පල්ලෙහාට බහලා තිබ්බා. ඒ වගේම ඉසඩ් එකේ දශම ගාණක් වෙනස් වෙලා තිබ්බා. ඒකට හේතුව තමයි අර නැවත සමීක්ෂණ සඳහා ඉල්ලුම් කරන අයගේ රිසල්ට් එකේ වෙනසක් සිද්ධ වෙන එක. ඊළඟට ඔයාලට තියෙන ප්‍රශ්නේ තමයි ඇත්තටම මේ නැවත සමීක්ෂණ හරහා ප්‍රතිඵලවල වෙනසක් සිද්ධ වෙනවද කියන එක. ඉතින් මම අර කලින් කියපු උදාහරණෙන් ඔයාලට ඒක තේරෙන්නේ නැති. මගේ ඉසඩ් එකෙත් වෙනසක් සිද්ධ වුණා. මගේ රෑන්ක් එකෙත් පොඩි වෙනසක් සිද්ධ වුණා. ඒක ලොකු වෙනසක් නෙවෙයි. හැබැයි යම්කිසි වෙනසක් සිද්ධ වුණා. ඉතින් මේ රීකරෙක්ෂන් හරහා ළමයිගේ රිසල්ට් එක වෙනස් වෙනවා. ගොඩක් ෆේල් මට්ටමක ඉන්න සමහර අයගේ රිසල්ට් එක S මට්ටමකට ගිහිලා තියෙනවා. S මට්ටමක ඉන්න කෙනෙක්ගේ රිසල්ට් එක C මට්ටමකට. ඒ වගේ යම්කිසි වෙනස්කම් සිද්ධ වෙනවා මේ රීකරෙක්ෂන් එක හරහා. ඒ වගේම ඔයා හිතනවා නම් ඔයාගේ රිසල්ට් එක මීට වඩා වෙනසක් වෙන්න ඕනි කියලා අනිවාර්යෙන්ම ඔයා රීකරෙක්ෂන් සඳහා ඉල්ලුම් කරන්න. ඊළඟට ඔයාට එන ප්‍රශ්නේ තමයි මේ රීකරෙක්ෂන් වලින් ඔයාගේ රිසල්ට් එකේ වෙනසක් සිද්ධ වුණොත් ඔයා විශ්වවිද්‍යාලයට අයදුම් කරන්න නැවත අවස්ථාවක් හම්බ වෙනවද කියන එක. ඉතින් ගොඩක් වෙලාවට මේ රීකරෙක්ෂන් වල රිසල්ට් එක ආවට පස්සේ තමයි විශ්වවිද්‍යාල වල කට් ඔෆ් මාක් එළියට දාන්නේ. ඒක නිසා ඒ සඳහා ඔයා බය වෙන්න අවශ්‍ය නැහැ. ඉතින් ඔයාගේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය ගැන මට මෙච්චරයි කියන්න තියෙන්නේ. ලොකු විස්තරයක් මම කෙටි කරලා ඔයාලයි කාලෙත් ඉතුරු කරලා කිව්වේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් ඔයගොල්ලෝ තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම පහළ තියෙන රතු බටන් එක click කරලා මගේ channel එක subscribe කරන්න. ඊට අමතරව එහෙම පවතින bell icon එක click කරොත් මගේ ඊළඟ වැදගත් වීඩියෝ වල notification එකක් ඔයා ගාවටම ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම like කරන්න, comment කරන්න, යාළුවෝ අතර වීඩියෝ එක share කරන්න.